පුරාණ ලංකාපුරයේ පූජනීය භූමියේදී විශ්‍රවස් මුනිතුමාට සහ කයිකේසී යක්ෂ කුමරියට දාව ලෝර්ම සලිත කරවීමට නියමිත වූ දරුවෙකු උපත ලැබිය. අපරිමිත බලයක් ලබා ගැනීම උදෙසා තරුණ රාවණා වසර ගණනාවක් පුරා ශිව දෙවියන් වෙත සිය භක්තිය පුදමින් තම හිස් පූජා කරමින් තපස් රැකියේ. ඔහුගේ භක්තියෙන් පහැදුණු ශිව දෙවියන් දෙවියන්ට හෝ මනුෂ්‍යයන්ට සමකල නොහැකි මහා ශක්තියක් සහ දැනුමක් රාවණා වෙත ප්‍රදානය කළේය. ප්‍රඥාවෙන්, සංගීතයෙන් සහ බල පරාක්‍රමයෙන් යුතුව ලංකාවේ ස්වර්ණමය රාජධානිය පාලනය කළ රාවණා ලෝකයන් පුරා ගෞරවයට මෙන්ම බියටද පාත්‍ර විය. එහෙත් උඩඟුකම නිසා අන්ධ වූ රාවණා රාමකුමරුන්ගේ බිසව වූ සීතාදේවිය පැහැර ගනිමින් මහා යුද්ධයකට මුල පිරුවේය. රාමගේ උදහස පැමිණෙන බව මැනවින් දැන සිටි රාවණා දෛවයේම තීරණය කරනු ලබන සටනක් සඳහා සිය බල සම්පන්න හමුදාව සූදානම් කළේය. ඒ මහා යුද්ධයේදී ලංකාපුරයේ ගිනි ගැන දෙවී ගිය අතර දහස් ගණනක් මරුණුවට පත් වුණා. එහිදී රාවණා රාම සමඟ වූ අවසාන මහා ද්වන්ද සටනට මුහුණ දුන්නේය. රාමගේ දිම්‍යමය හිපහරට ලක්ව රාවණා බිම ඇද වැටුනේ දුෂ්ටයෙකු ලෙසින් නොව තම උඩඟුකමෙන්ම විනාශයට පත් වූ ශෝකාන්ත රජකු ලෙසින්. පරාජය ලැබුවද රාවණාගේ කතාන්දරය ඔහුගේ විශිෂ්ට බුද්ධිය, නොසැලෙන භක්තිය සහ ශ්‍රේෂ්ඨත්වය හා උඩඟුකමක් අතර ඇති සියුම් සමතුලිතතාවය පිළිබඳව සිහිපත් කරමින් අදටත් නොනැසී පවතී.